පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් අපට ඉලක්කගතව පැහැදිලි කරන්නේ මේ සංයෝජනයන්ගෙන් නිදහස් වන හැටියටයි. සත්වයා සංසාරයට අල්ලලා එකට ගැට ගහලා තියෙන්නේ සංයෝජනයන්ගෙන්. මේකට ගැට ගැහිලා තියෙන සංයෝජනය ගලවගත්ත දවසට, මේ සංයෝජනය ලිහාගත්ත දවසට එයාගේ දුක නිමාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළේ සංයෝජනයන්ගෙන් නිදහස් වීම පිණිස සම්මා සමාධිය දියුණු කරන්න කියලයි. එතකොට සම්මා සමාධිය දියුණු කරගන්නකොට ඒ සම්මා සමාධිය ක්‍රමානුකූලව දියුණු කරගෙන ඉදිරියට යනකොට ඒ සම්මා සමාධිය දියුණු කරන ශ්‍රාවකයා තුල තමයි සංයෝජන ගැට ක්‍රමානුකූලව ලිහෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ සම්මා සමාධිය පැත්තට පුද්ගලයා ඇදලා දාන එක තමයි අමාරුම වැඩි. ඊට පස්සේ සම්මා සමාධිය කියන தত্ত্বය Tamanගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්දැක්කට පස්සේ ආ ඉස්සරහට ධර්මයේ දියුණු කරගෙන ඉදිරියටම යනවා. ඉදිරියට ධර්මයේ දියුණු කරගෙන යනවා. ඉදිරියට ධර්මයේ දියුණු කරගෙන යනකොට ඉස්සරහට ධර්මයේ දියුණු කරන ශ්‍රාවකෙක් විසින් මේ සංයෝජනයන් පිළිබඳ මූලික පදනමට අයිති සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ටික කඩා ගන්න අවශ්‍යයි. ඇත්තටම මේ සංයෝජන ධර්ම ටික ගලව ගන්නකොට Tamanගේ ආශ්‍රව කොට්ටාසයක්ම ගැලවිලා යනවා. ඒ තමයි දිට්ඨි ආශ්‍රව. අනිකුත් ආශ්‍රවත් කොටස යම්තාක් දුරට තුනී වෙලා යනවා. අවිජ්ජාශ්‍රව එහෙම බොහොමයක් තුනී වෙලායි තියෙන්නේ. නමුත් අවිජ්ජාශ්‍රව අරහත්වේදී තමයි සම්පූර්ණයෙන්ම නැතිලා යන්නේ. එතකොට හැබැයි මේ සම්මා සමාධිය තුලින් එයා දකිනවා මේ දුක්ඛේ ඥානය කියන්නේ මෙයයි. දුක කියන්නේ මෙයයි. දුක්ඛ සමුදය ඥානය කියන්නේ මෙයයි. දුක හටගන්නේ මෙන්න මේ විදිහටයි. දුක්ඛ නිරෝධේ ඥානය කියන්නේ මෙන්න මෙයයි. දුක නිරුද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන, මේ සම්මා සමාධිය තුලින් ප්‍රතිවේද කළ යුත්තේ සම්මා දිට්ඨියමයි. එතකොට සම්මා දිට්ඨිය තුල ප්‍රත්‍යක්ෂ වුණාම දුක නිමා වෙනවා. එතකොට ඒ පිළිබඳ බොහොම ස්ථාවර පැහැදිලි දැක්මක් ඒ ශ්‍රාවකයාගේ හිත තුල උපදිනවා. ඊටාම පැහැදිලි දැක්මක් උපදින්නේ. ඒ පැහැදිලි දැක්ම තුල ඒ ශ්‍රාවකයා ලඝු වෙනකොට ඒ දැක්ම තුල යා තුල පවතින අර ආශ්‍රව ධර්මයන් තුනී වෙලා ක්‍රමානුකූලව යන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා මේ අවිද්‍යාව දුරු කර ගැනීමෙන්ම ආශ්‍රවයන් දුරු කරගන්න පුළුවන්. ඒකේ පළවෙනි පියවර තමයි මේ දෘෂ්ටිගත වීමේ ආශ්‍රව ස්කන්ධයන් පිළිබඳ ආත්මීය ස්වභාවයක් පවරාගෙන පනවාගෙන ඉන්න ගතිය අයින් වෙච්ච තැනක තමයි සම්පූර්ණයෙන් අවබෝධයට හිත හදා ගන්න තියෙන්නේ. මේවා තමා තුළම අභ්‍යන්තරිකව නාම ධර්ම විදිහට ක්‍රමානුකූලව ගොඩනැගෙන ආධ්‍යාත්මික තත්වයක් තියෙන්නේ. මේ නාම ධර්මයන් සම්පූර්ණයෙන් අයින් කරලා දාලා ජීවිත අවබෝධයේ පැත්තට අපේ හිත නමා ගන්න එක, අපේ හිත බර කරගන්න එක බුදුදහමේ ගැඹුරු ක්‍රමයේ විදියට යාට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රකට වීමත් එක්කම තමයි මේ පුද්ගලයා සෝතාපන්න තත්වයටපත් වෙන්නේ. එතකොට යා සංස්කාරයන් මත දායාද වෙච්ච ජීවිතයක් නැහැ. සම්පූර්ණයෙන්ම එයාට යථාර්ථය පහළ වෙනවා. යථාර්ථය අවබෝධ වෙනකොට උපදීන්ට අහු වෙන්නේ නැහැ. පිනට අහු වෙන්නෙත් නැහැ. පවට අහු වෙන්නෙත් නැහැ. අபிසංකාර කිලේශ ස්කන්ධ මෙන්න මේවා පිළිබඳ එයා තුල අහුවීමක්, එයා තුල ඒවාට ලඝු වීමක්, ඒවාට ගොනු වීමක් දකින්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. සම්පූර්ණයෙන්ම යා අවිද්‍යාව සහ ආශ්‍රව කියන ස්වභාවය අතර පවතින අන්තර් සම්බන්ධය දැක ගන්නවා. ඒ අවිද්‍යාව සහ මේ සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් අතර පවතින අන්තර් සම්බන්ධය දැන ගැනීමත් එක්කම එයාට ඒ දැන ගැනීම තුලමයි විද්‍යාව පහළ වෙන්නේ. ඒක දැනගන්න එකමයි විද්‍යාව. ඒ විද්‍යාව පහළ වීමත් එක්කම එයාට තේරෙනවා මෙතන ස්කන්ධ ධර්මවල සමුදයක් සහ වැයක් තියෙන්නේ.
සමුදය වෙලා වැය වෙලා යනවා. ඉතින් මේ සමුදය වීම වැය වීම අතර කොහොමද මම කියලා ස්වභාවය පනවන්නේ? මගේ කියලා ස්වභාවය පනවන්නේ කොහොමද? මගේ ආත්මය කියලා ස්වභාවයක් පනවන්නේ කොහොමද කියලා ඊටාම පැහැදිලි අවබෝධයක් ඒ ශ්‍රාවකයාගේ හිත තුල පිහිටනවා. ඒ පැහැදිලි අවබෝධය Tamanගේ හිත තුල පිහිටියාට පස්සේ ආ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන තැනකට යාගේ හිත හදා ගන්නවා. ඒ අවබෝධයට පත්වෙච්ච කෙනෙකුගේ චිත්තසංතානය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ සංයෝජන 10න් නිදහස් වුණාම පළවෙනියෙන්ම ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන ටික දුරු කරගත්තාම එයාගේ හිත තුල පුදුමාකාර ස්ථාවරයක් පවතින්නේ. ඒ තුල ස්ථාවර වීමක් පවතිනවා. ඒක හරිම ගැඹුරු ස්ථාවරයක්. ඒක හරිම ආශ්චර්යජනක ස්ථාවරයක් පින්වත්නි. ඒ ස්ථාවරයට Tamanගේ හිත පත් කරගත්තට පස්සේ ඒ ස්ථාවරය තුල වාසය කරනකොට පින්වත්නි ඒ බඳු කෙනෙක්ගේ ස්වභාවය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ එයා තුල ඇතිවෙන උපශාන්ත භාවය එයා තුල ඇතිවෙන ස්වභාවය කෙබඳු එකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් අපි උත්සාහ කරන්න ඕන මේ අවබෝධය හදා ගන්නවා නම් දැන් කියන මේ සංයෝජන ධර්ම වලින් අයින් වෙන්න අදහසක් තියෙනවා නම් ඒකට පින්වත්නි විවිධාකාර සම්බාධක තියෙන්න පුළුවන්. ඒ කෙනාට වෙන සම්බාධක තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබට තියෙන සම්බාධක නෙමෙයි මට සම්බාධකේ වෙන්නේ. මොකද එක එක්කනාගේ හිත වැඩිලා තියෙන ආකාරයත් ඒ පුද්ගලයා තුළ පවතින විදර්ශනා ඥානයත් සාංශාරික වශයෙන් නිවන පිණිස ගැළපිච්ච හේතුඵලවල ආකෘතියත් මේ සියල්ලම බලපානවනේ කෙනෙක් නිවනට හිතපත් කරගන්න. මේවට හේතුඵල ගැළපිලා තියෙන්න ඕනනේ පින්වත්නි. හේතුඵල ගැළපිලා නැත්තම් යාගේ හිත නිවනට පත් කරගන්න බෑ. කොයිතරම් දක්ෂ කෙනෙක් වුණත් මොන්නතරම් උත්සාහ කළත් බෑ. ඒ නිසා අපි හොඳම දේ තමයි හිත නිවනට පත් කර ගැනීම පිණිස මූලික හේතුඵල දැන් ඔබට හැදිලා තියෙනවා. ඒකයි ඔබට අද ඉන්නෙත් මේ දේශනාව අහන්න හිතෙන්නෙත්. ඒ කියන්නේ මූලික හේතුඵලවල ඔබේ අඩුවක් නැහැ. දැන් ඔබ හැම වෙලාවකම පිනමදි කියන්නේ. ඒ කියන්නේ ඔය හේතුඵලවල ගැළපීමක් නැහැ කියන එකනේ. නැහැ. මූලික හේතුඵලවල සැසඳීමක් ගැළපීමක් තියෙනවා. ඒ මූලික හේතුඵලවල සැසඳීම ගැලපීම නිසා තමයි මේ වෙලාවේ නොඑක් නාලිකා තියෙද්දී ඒ ඔක්කොම අතහැර දාලා මේ දේශනාවට අහඹු ලෙස හෝ කම් දෙන්න ඔබට හිතෙන්නේ. අහම්බයක් විදියට හරි මේ දේශනාවට ඔබේ සවන්පත් යොමු කරගන්න හිතෙන්නේ ඒකයි පින්වත්නි. එතකොට මේ ජීවිතය තුලදීම අවබෝධය කරා යනවනම් එයා ඒකාන්ත වශයෙන් තමා තුල ඉන්ද්‍රිය සංවරය මුලින් හදා ගන්න ඕන. ඒ කියන්නේ ආයතනවල ප්‍රවේශම කියන එක මුලින් හදා ගන්න ඕන. ඇත්තටම මේ සංයෝජන දුරු කරගන්න මෙච්චරයි කරන්න ඕන. මුලින්ම තමා තුල ආයතනික ප්‍රවේශමක් හදා ගන්නවා. ඇස කන නාසය දිවකය මනස තුල ප්‍රවේශමක් හදා ගන්නවා. නමුත් ඒක දත තියාගෙන දත් මිටි කාලා තමයි කරන්න වෙන්නේ. මොකද කාමරාග පටිග තවමත් හිත තුල ක්‍රියාත්මක වෙන නිසා ඇස කන නාසය දිවකය මනස කියන අත්දැකීම් පරාසය තුලින් අත්දකින ලෝකය තුල ඔබට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ඔබ තුල තවමත් කාමරාග පටිග කියන සංයෝජනයන් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒක සම්පූර්ණයෙන් උදුරලා දාලා නැහැ. ඒකට සූදානමක් විදිහට මේ Tamanගේ හිත දෙස ඊතා ප්‍රවේශමින් බලාගෙන ඉන්න ඇස කන නාසය දිවකය මනස ප්‍රවේශම් කරගත්තත් ඒ ප්‍රවේශම් කරගත්ත තැනකත් මනාපමනාපකම් ගොඩනැගෙන එක සිද්ධ විය හැකි දෙයක්. ඒක සිද්ධ නොවන දෙයක් නෙමෙයි. සිද්ධ නොවෙනවා නම් තමයි පුදුමේ. මොකද කාමරාග පටිග කියන සංයෝජන තවම ගැලවිලා නැහෙනි. ඒ නිසා Taman තුල රාගය හෝ ද්වේෂය ඇස කන නාසය දිවකය මනස තුලින් උද්ගත වෙන්න බැරි කමක් නැහැ, පුළුවන්. එහෙම උද්ගත වෙනකොට ඒ බඳු තත්වයක් උද්ගත වූ බව පමණක් දැනගෙන ඉන්න. මං කියන එක ඔබට පැහැදිලි ඇති.
සංයෝජන ධර්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කාමරාගයයි පටිගයයි කියන සංයෝජන පහට කියන්නේ ඕරම් භාගික සංයෝජන. අනිත් පහට කියන උද්දම් භාගික සංයෝජන. දැන් අපිට උවමනා කරන්නේ ඕරම් භාගික සංයෝජන අයින් කරගන්නද උද්දම් භාගික සංයෝජන අයින් කරගන්නද? ඕරම් භාගික සංයෝජන අයින් කරගන්න. ඇයි ඒවා නැතිෙද්දි අරවා නැති කරන්න බෑ. ආසන්නතම යහපත හදාගන්න බලමුකෝ මුලින්ම. ඕරම්භාගීය සංයෝජන අයින් කරගන්නවා නම් පළවෙනි එකකින්ම ආයතනික ප්‍රවේශමක් හදාගන්න ඕනේ. ඒක තමයි මූලික පියවර. මූලික පියවරට අදාළ සද්ධාව ඔය කතා කරන කතා ඔක්කොම දැන් ගොඩක් දෙනෙකුට තියෙනවනේ. දැන් එහෙම තියෙන ශ්‍රාවකයෙක් විදියට මූලික ලක්ෂණයන් ඔය දානය ඔය වගේ ඒවා අපි කර අපි මූලික පදනමට අදාළ උපකාරයේ දැනටමත් හදාගෙනද ඉන්නේ නැද්ද? හදාගෙන ඉන්නේ. ගොඩක් දෙනෙකුට බොහෝම තියුණු හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. දසවස්තුක වශයෙන් දිට්ඨිගත වීමකුත් ගොඩක් දෙනෙක් තුල නෑ, මිත්‍යාව පැත්තට බරව. අම්මව පිළිගන්න, තාත්තව පිළිගන්න, මෙලෝ පිළිගන්න, පරලෝ පිළිගන්න, බුදුරජාණන් වහන්සේ පිළිගන්න, ධර්මයේ පිළිගන්න, සංඝයා පිළිගන්න, රහතන් වහන්සේලාව පිළිගන්න, දන් දීමේ සීල් රැකීමේ විපාක පිළිගන්න, මෙලෝ පිළිගන්න, පරලෝ පිළිගන්න, ඊටාම ඕපපාතික සත්‍යයන් පිළිගන්න. මේ විතා ශක්ති සම්පන්න මූලික ලක්ෂණ තියෙනවා. ඒක දැන් තියෙන නිසා ඒක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒකත් නැත්තම් ඉතින් ඒක හදාගන්න ඕන ඉස්සෙල්ලම. ඒකත් නැත්තම් ඒක හදාගන්න. ගොඩාක් ඔය දියුණුයි කියලා හිතාගෙන ඉන්න, දියුණුයි කියලා සම්මත කරගෙන ඔළුව උදුම්මගෙන ඉන්න ගොඩාක් දෙනෙකුට ඔය ටිකක් නැහැ. ඒ වගේ කෙනෙකුට නෙමෙයි සමහර වෙලාවට මේ අහිංසක අම්මලා තාත්තලා ඉන්න ඒගොල්ලෝ ගොඩක් ඉගෙනගෙන නැහැ. නමුත් අර මූලික පදනමේ ගොඩක් දේවල් මත ඒගොල්ලෝ ශක්තිමත්. ඊට හොඳ අධ්‍යාත්මයක් තියෙනවා. එතකොට ඒ ආධ්‍යාත්මයත් එක්ක මුලින් ඕරම්භාගික සංයෝජන අයින් කර ගන්නවා නම් ආයතනික ප්‍රවේශම හදාගන්න. ආයතනික ප්‍රවේශම තුල දැක්ම තවදුරටත් පැහැදිලි කරගෙන පරිස්සම් වෙන්න ඕන නම් හැම වෙලාවකම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ආයතනික ක්‍රියාවලිය දකින්න. අපි කියලා දීලා තියෙනවා ඒවා. ආයතනවල ආයතන ස්වභාවයෙන් හැම එකක්ම එකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සලායතන කියලා ස්වභාවයක් තිබ්බට මේ ආයතන එකින් එක වෙන්වෙන්ව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එකින් එක වෙන්වෙන්ව ක්‍රියාත්මක වෙන ආයතනික ලෝකයක් නම් තියෙන්නේ. ඒ ආයතනික ලෝකය තුල ප්‍රාමාණික වූ අවබෝධයකුත් හදාගන්න. එතකොට ආයතනික ප්‍රවේශම හදාගන්න. අනේ බැහැනේ පරිස්සම් වුණාට කොයි වෙලාවෙත් රූපය ඉස්සරහා මනාප වෙනවනේ කියලා කම්පාවක් හදාගන්න එපා. අමනාප රූපයක් ආවහම හිත ගැටෙනවනේ කියලා කම්පා වෙන්න එපා. මනාප ශබ්දයට මම ඇලෙනවා, අමනාප ශබ්දයට මම ගැටෙනවා කියලා දුක් වෙන්න එපා. දුකක් වේදනාවක් පසුතැවීමක් චිත්ත පීඩාවක් හදාගන්න එපා. මම මනාප අමනාප ගඳ සුවඳ කෙරෙහි මා තුල මනාප අමනාපකම් ඇති වෙනවනි කියලා හිත වේදනා පසුතැවීම් කනස්සල්ලක් හදාගන්න එපා. ඒක ස්වභාවයක්. ඒක මානව ස්වභාවයක්. කෙලෙස් නිරුද්ධ කරන තාක්කල් පවතින ස්වභාවයක්. දිවෙන් රස විඳිනකොට මට හොඳට රසභාව දැනෙනකොට මාව පිනා යන ගතියක්, මනාප ගතියක්, ලෙන්ගතුකමක්, රසයේ කෙරෙහි රස භාවයන් කෙරෙහි මා තුල පවතින උද්වේගයක් පවතිනවා කියලා දුක් වෙන්න, කම්පාවටපත් වෙන්න කනස්සල්ලක් හදාගන්න එපා. ඒක ස්වභාවයක් හිතේ. හැබැයි මෙතන ඉස්සරහට තියපු අඩියක් තියාගන්න. මොකද්ද? එබඳු ස්වභාවයක් ඇති වුණා කියලා දැනගෙන ඉන්න. එබඳු ස්වභාවයක් ඇති වුණා කියලා දැනගෙන ඉඳ ආයතන වලින් මනාප භාවයක් ඇති වුණම් මනාප භාවයක් ඇති වුණා කියලා විතරක් දැනගෙන ඉන්න. මනාප වෙන එක සාමාන්‍යයි. මොකද ඒ සාමාන්‍ය තවමත් හිත තුල කාමරාග පටිග කියන ආශ්‍රව දුරු වෙලා නැහැ. සෝතාපන්න වෙච්ච කෙනා තුලත් කාමරාග පටිග තියෙනවනේ. ඒකනේ විශාකාව තමන්ගේ මිනිබිරිය මලහම දුක් වෙන්නේ. මේ නගරෙම ඉන්න මුණුබුරු මිනිබිරියෝ ටික තුරුල් කරගෙන මට ඉඹින්න හිතෙනවා, උන් ටික පාට කරගෙන ඇවිදින්න හිතෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඇය කියන්නේ ඇය තුල මනාප අමනාපකම් තියෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිය උපද්දවනකොටනේ එහෙනම් විශාකා දන්නවද දවසකට මේ නුවර කී දෙනෙක් මැරෙනවද කියලා? මේ මුණුබුරු මිනිබිරියෝ පොඩි ළමයි ස්වාමීනි මේ නගරේ මහා විශාල නගරයක්. මේ නගරේ කී දෙනෙක් මැරෙනවාද කියලා හරියට ගණනය කරගන්න අමාරුයි. කී දෙනෙක් මිය යනවාද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා ස්වාමීනි මෙබඳු විශාල නගරයක
කොයිතරම් ප්‍රමාණයක් මැරෙයිවිදයි මම දන්නේ නැහැ. මට හිතා ගන්න බෑ. සමහර විට 2-3 දෙනෙක් 10-15 දෙනෙක් ඊට වඩා වැඩි වුණත් වෙන. එහෙනම් විශාකා හැමදාම tamunට කොණ්ඩේ තෙමාගෙන නේද ඉන්න වෙන්නේ. එතකොට සිහිය උපන්න සෝතාපන්න කෙනෙක් සිහිය උපන්නා. අනේ ස්වාමීනි මට වැරදුනා. එක මුණුබුරෙක්වත් එක මිනිබිරියක්වත් මට එපා කියලා එතකොටයි අය කියන්නේ. දැන් එහෙමනම් මූලික වශයෙන් මනාප අමනාපකම් ඇති වෙන එක සෝතාපන්න වෙච්ච කෙනාගේ ස්වභාවය. ඇයි සෝතාපන්න වෙච්ච කෙනාගේ මනාප අමනාපකම් ඇති වෙන්නේ? සෝතාපන්න වෙච්ච කෙනාගේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කියන මූලික සංයෝජන තුන විතරයි නැති වෙලා තියෙන්නේ. කාමරාගයේද පටිගයේද කියලා ඊළඟට කතා කරන සංයෝජන ධර්ම ත්‍රික තියෙනවා. සෝවාන් උනත් තියෙනවා, සකදාගාමි උනත් තියෙනවා. සකදාගාමි වෙච්ච කෙනාටත් කාමරාග පටික තියෙනවා. ඒවා තුනියල. එහෙමනම් සෝතාපන්න මායිමකවත් නැති ඔබ තුල මනාපමනාපකම් ඇති වෙනවා කියලා කනස්සල්ලක්, පීඩාවක්, හිත් වේදනාවක්, පසුබෑමක්, කඩාවැටීමක් හදාගන්න එපා. සකදාගාමි වෙච්ච කෙනාටත් මනාපමනාපකම් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා මේ මනාපමනාපකම් මේ මහන වුණාම නැති වෙයි. සිවුර පොරව ගත්තම හොද්දට තියෙනවා මනාපමනාපකම්. ඇහැ ඉදිරියට එන රූපේ ඉස්සරහා මනාපමනාපකම් තියෙනවා. කන ඉදිරියට එන ශබ්දේ ඉස්සරහා මනාපමනාපකම් තියෙනවා. නාසය ඉදිරියට එන ගඳ සුවඳ ඉදිරියේ මනාපමනාපකම් තියෙනවා. ඒ සකදාගාමී වෙච්ච කෙනාටත් තියෙනවලුනේ. ඉතින් එහෙමනම් වෙන කවර කතාවද? දිව ඉදිරියට එන රසය පිළිබඳ කාමරාග පටික තියෙනවා. නමුත් එතකොට දැන් මූලික පියවරේ ඔබ කළ යුත්තේ ඒවා තියෙන එක ගැන විස්මයටපත් වෙන එක නෙමෙයි. අරුමයටපත් වෙන එක නෙමෙයි. මනාප බවක් ඇති වුණාම මනාප බවක් ඇති වුණා කියලා දැනගෙන ඉන්න. අමනාප බවක් ඇති වෙනකොට අමනාප බවක් ඇති වුණා කියලා දැනගන්න. ඒ දැන ගැනීම කියන්නේ බලවත්ම කුසලය. ඒ වෙලාවේ උපදව ගන්න පුළුවන්. ඊට වඩා බලවත් කුසල් නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒ මොහොතේ කරන්න පුළුවන් බලවත්ම කුසලය තමයි මෙබඳු මනෝභාවයක් මගේ චිත්තසංතානයේ තුල උද්ගත වුණා කියලා දැනගෙන ඉන්න එක. උද්ගත වුණා කියලා දැනගෙන ඉන්න එක. මේ ආයතනික ප්‍රවේශම කියන එක පළවෙනියෙන් හදාගන්න ඕන එකක්. එතකොට ආයතනික ප්‍රවේශම හදා ගනිමින් තව දුරටත් ධර්මයේ ඇසුර, ධර්මයේ කිට්ටු භාවය, ධර්මයේ ගනුදෙනුව යා තියා ගන්නවා. ඒක කිසිම හේතුවක් නිසා අතහැරලා දාන තැනකට හිත හදාගන්නේ නැහැ. ධර්මයේ ඇසුරට පයින් ගහන්නේ. ඒ වගේම ඊටාම හොඳින් ධර්මය අහනවා. ආයතනික ප්‍රවේශම තියාගෙන ඒ මොහොතේ මනාපමනාපකම් ඇති වෙනකොට ඒ බඳු තත්වයන් මගේ හිත තුළ උද්ගත වෙනවා කියලා දැනගෙන හොඳට ධර්මයේ තුලින් තව දුරටත් තමාගේ නාම රූප ධර්මයන් ඔස්සේ ඇතිවෙන ආයතනික ලෝකය පිළිබඳ විමසිය යුතු විදිහ ගැන හොඳට අහගන්නවා. හොඳට කියවලා තේරුම් ගන්නවා. පොත්පත් වලින් බලනවා, අන්තර්ජාලයෙන් බලනවා. මේ තියෙන තාක්ෂණික ලෝකයේ උපකරණ පවා යථාර්ථ අවබෝධයේ පැත්තට පින්වත්නි පුදුම අනුග්‍රහයක් දෙන්නේ. දැන් ඔය අන්තර්ජාලයට ගිය ගමන් අපිට එක පාරින් වචනේ විතරයි ගහන්න ඕන. සූත්‍රයේ සම්පූර්ණ එක එක පරිවර්තන ගණනාවකින් සූත්‍රය ගන්න පුළුවන්. භාෂා කීපයකින්ම. එතකොට මේ එයාට පුළුවන් හොඳට ධර්මයේ තුලින් අර ධර්මයේ එකයි කියන්නේ හොඳට ධර්මයේ මේ ධර්මයේ ස්වභාවය බුද්ධ දේශනාව මතක් කරනවානේ මේ සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්ධා කියලා. හොඳට අහ ගන්නවා, හොඳට දරා ගන්නවා, හොඳට වචනේනුත් පුහුණු කරනවා, හොඳට මනසිනුත් මනසිකාරය කරනවා. තමන්ගේම හිතින් ඒ කියන කතාව දක ගන්නවා. දෘෂ්ටියනුත් අවබෝධ කරගන්නවා ඒ කතාව. එතකොට එහෙම අවබෝධයක් හදා ගන්නකොට ඒ අවබෝධයක් හදාගත්ත කෙනාගේ චිත්ත සංතානය තුල පින්වත්නි ඊට පස්සේ තව දුරටත් ගැටලු තැන් එහෙම තියෙනවා නම් ඒවා තව දුරටත් निराකරණය කර ගන්නවා. ඒ මොකක් හරි අර්බුදයක් තිබ්බොත් ඒ අර්බුදයේ තියෙන තැන ධර්ම විනය දන්න කෙනෙක් සමග හොඳට මේ තේරුම් අරගෙන කතා බහ කරලා ඒ ගැටලු තැන් හොඳට निराකරණය කර ගන්නවා. එතකොට දැන් ඔන්න හොඳට ඕකම තමයි අපි ওই ධම්මවිජේ බොජ්ජංගේ කියලා එහෙම කතා කරන්නේ. හොඳට දහම් දැනුම හදා ගන්නවා.
ආයතනයන් මෙහිවා ආයතනයන් ක්‍රියාත්මක වෙන්නේ මෙහිමයි ආයතනයන්ගේ නිරෝධය මෙහිමයි ආයතන නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙහිමයි ස්කන්ධයන් කියන්නේ මේවා ස්කන්ධයන්ගේ ඇති වෙන්නේ මෙහිමයි ස්කන්ධයන්ගේ නිරෝධය මෙහිමයි ස්කන්ධයන් නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙහිමයි කියලා අර චතුරාර්ය සත්‍ය පරියායෙන් මේ විදර්ශනා කළ යුතු මූලික ස්වභාවයන් සියල්ලම පිළිබඳ පැහැදිලි අවබෝධයක් හදා ගන්න. රූපය කියලා හිතමුකෝ රූපස්ස සමුදයං ච පජානාති රූපේ හට ගැනීමත් රූපේ මෙයයි කියලා දැනගන්නවා රූපේ හට ගැනීම දැනගන්නවා රූපේ නිරෝධය දැනගන්නවා නිරෝධය සාක්ෂාත් කරන්න ඕන ප්‍රතිපදාව දැනගන්නවා බුද්ධ ශ්‍රාවකයෙක් ස්කන්ධ හෝ ධාතු හෝ ආයතන හෝ කවර ධර්මයක් වුණත් කුමන ධර්මයක් වුණත් චතුරාර්ය සත්‍ය පරියාය මත පිහිටා බලන්න ඕන චතුරාර්ය සත්‍ය මත පිහිටලා බලන්න ඕනේ. එතකොට අපි දැන් බලන්න මේ න්‍යායන් බොහොම පැහැදිලිනේ. කුමන කාරණේකුණත් පැහැදිලි නුවණක් හදා ගන්නවා. ඒ පැහැදිලි නුවණ තුලින් එයා දැන ගන්නවා. ඇති මෙය තමයි කාරණය. මෙය ඇති වෙන්නේ මේ විදියටයි. හේතු සහිතව නැති වෙන්නේ මේ හේතු නිරුද්ධ වෙනකොට නැති වෙන්නේ මේ විදියටයි. හේතු නිරුද්ධ වීමෙන් නැති වෙන ස්වභාවය තුල ප්‍රත්‍යක්ෂ වෙන්නේ මෙන්න මේ විදියටයි. මේක නිරුද්ධ කරනවා නම් මෙන්න මේක තමයි එකම ක්‍රමය කියලා මේක හොඳට දැනගන්නවා. දැනගන්නේ මොකද? දැනගන්නේ දැන් එතනින් පස්සේ තමන් කළ යුතු දෙයක් තියෙන බවට තමන් ප්‍රතිඥා දීමටයි. කළ යුතු දෙයක් තියෙනවා. කළ යුතු දේ තමයි හොඳට සමතය දියුණු කරගන්න ඊළඟට. හොඳට සමතය දියුණු කරගන්න. සමතය තුල පින්වත්නි සමාධියේ පැති දෙක තමයි සමත විපස්සනා කියන්නේ. ඔන්න වාඩි වෙලා සමතය දියුණු කරගන්නවා. ඒ තුල තමයි ඔය අනුස්සති භාවනාද එක එක භාවනා ක්‍රම කීයක් නම් භාවනා ක්‍රම තියෙනවද? ඒවා දියුණු කරනවා. ඒවා දියුණු කරනකොට තමන්ගේ හිත හොඳට එකඟ වෙනවා. අර ආයතනික ලෝකයේ තුලින් අර මනාප අමනාපකම් ඇති වෙනකොට මනාප වුණා අමනාප වුණා කියලා දැනගත්තාම ඒ මනාපකම් ඔස්සේ පින්වත්නි තමන් හඳුනාගත්ත සංඥාවලට සාපේක්ෂව විඳීම් ඇති වෙලා ඊට අනුව නොයෙක් ආකාරයේ සංස්කාර ධර්මයන් හිත තුල નિરાයාසයෙන් ගලාගෙන ආවි. નિરાයාසයෙන් ගලාගෙන ආවා. ඒ ගලාගෙන ආපු નિરાයාසයෙන් ගලාගෙන ඉනේවා අර භාවනා කරන වෙලාවෙ විතරක් නැති වෙන. ඔන්න විකල්පයකට ආවා. මොකද්ද? දැන් භාවනා කරන වෙලාවෙ විතරක් අරවා ගලන්නේ. ඊතුරු හැම වෙලාවකම ගලාගෙන එනවා. ඒව ගැනත් අපිට දැන් කම්පාවක් නැහැ. ඇයි? දන්නවා හිතේ નિરાයාසයෙන් සංස්කාර ධර්මයන් ගලනවා. මනාපණං ඒත් ගලනවා, අමනාපණං ඒත් ගලනවා. දැන් ඕක නතර කරන්න පුළුවන්ද? බෑ. හැබැයි දැන් මෙයාට එක විකල්පයක් මුණ ගැහිලා තියෙනවා. පොඩි වෙලාවක නතර කරගන්න පුළුවන්. මොකද්ද? භාවනා කර ඉන්නකොට අර මනාපමනාපකන් නිසා සංස්කාර ගලන්නේ නැහැ. ඒකත් ලොකු දෙයක් නේ දැන්. ඊතුරු හැම වෙලාවකම සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන එනවා. දැන් ඔන්න විකල්පේ. ඒකයි සමතේ දියුණු කරන්න ඕන කියලා කියන්නේ. දැන් මෙයා මුලින් කලබල වෙන්න උවමනාම නැහැ. මුලින් අරුබුදයක් හදාගන්න උවමනා නැහැ. අනේ මට බෑ හිත හදාගෙන ඉන්න. මම කඩා වැටෙනවා. මේ මගේ හිත වික්ෂෝපයටපත් වෙනවා. මගේ හිත චලනය වෙනවා. මං කොහොමද මේ විදියට හිත හදාගෙන ඉන්නේ? මේ විදියට කොහොමද මම නිවන අත්දකින්නේ? නිර්වාණ ශාන්තිය පිණිස මං කොහොමද වැඩ කරන්නේ කියලා ඔබ නිකන් කලබල වෙලා දුක් වීමට ඔබ තුල කිසිම හේතුවක් නැහැ. ඇයි එහෙම කිසිම හේතුවක් පින්වත්නි ඔබ තුල නැත්තේ? ඔබ තුල එහෙම කලබලයක්, කම්පාවක්, බිඳවැටීමක් හදාගන්න එපා. මේ හිතේ ස්වභාවය විතරක් මුලින් තේරුම් ගන්නකො. ඒ ඇති හොඳටම. හිත විසිරෙනවා. මේ හිතේ ස්වභාවය මේක කියලා හිත විශ්වාස කරන්න එපා. මොකද හිත විශ්වාස කරාට පස්සේ තමයි සංසාරේ ඇවිදගෙන යන්නේ. ඔය හිත විශ්වාස කරපු නිසා කල්ප ගණන් සතර අපාය ඔබත් මමත්. ඔය හිත කියන පදයට අපි නටන්න ගිහින් ඔය හිත කියන පදයට නටලා පින්වත්නි പ്രേත ලෝකෙට වැටිච්ච වාර මේ පමණයි කියලා කියන්න බෑ. ඊට පස්සේ ඔය හිත කියන පදයට අපි නටන්න ගිහින් තිරිසන් ලෝකේ ඉපදුණු වාර මේ පමණයි කියලා කියන්න බෑ. ඔය මේ හිත එක ඒවා මවල පෙන්නනවා. එකපාර මේ හිත කියනවා. කුරුල්ලෙක් වගේ වෙන්න තියෙනවා නම් කොච්චර හොඳයිද? නිකන් ඒ හිත අපි එතකොට මේ කුරුල්ලගේ දුක ගැන දන්නේ නැත්තම්
තිරිසන් ලෝකයේ කියන්නේ සතර අපායේ එක්තරා නියෝජනයක් කියලා දන්නේ නැත්නම් ඒකට අනුව විපාක පිණිස කර්ම හැදිලා ඔන්න ඊට පස්සේ කුරුල්ලෝ අතර උපදිනවා. එතකොට තිරිසන් ලෝකයේ කියලා කියන්නේ ගේ හදාගන්න බැරි තැනක් කියලා යට තේරෙන්නේ නැහැ. මේ ගෘහය සෙවිලි කරගන්න බෑ තිරිසන් ලෝකයේ. මනුස්ස ලෝකයේ කියලා කියන්නේ මහ පුදුම පිළිසරණක් තියෙන තැනක්. මිනිසු මේ කාලා බේලා නන්නත්තර වෙලා ජීවිතේ ගෙව්වට පුදුම පිළිසරණක් තියෙන තැනක්. ඒතර මේ මනුස්ස ලෝකයේ ඇති වෙන පිළිසරණත් එක්ක ඒ පිළිසරණ තුල Tamanගේ උත්සාහය වීරියේ පරිමාවට ධාරිතාවයට අනුව පින්වත්නි මේ දුක නිමා කරලා ඒ ශ්‍රාවකයාට අවබෝධය කරා පැමිණෙන්නම පුළුවන්. හැබැයි දැන් ඔබ කල යුතු දේ තමයි හිත විශ්වාස නොකර ඉන්න එක. මොකද හිත විශ්වාස කරාට පස්සේ සතර අපායේ නොයේක් තැන්වල භවයෙන් වැහෙනකොට යාගේ ජීවිතේ විවෘත වෙනවා. මේ හිත විශ්වාස කළාට පස්සේ අනිත් එක තමයි මේ හිත ඕනෑවට වඩා විශ්වාස කළාට පස්සේ තිරිසන් ලෝකේ නොයෙක් තැන්වල යාගේ ජීවිතේ විවෘත වෙලා අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයන්ට එයාට විවෘත වෙන්න වෙනවා. අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයන් යාට විඳවන්න වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත කතාව. දැන් බලන්න දැන් හිත තුලට මනාපමනාපකම් එනවා ආයතන වලින් මනාපමනාපකම් ආවට මෙයා ඉතින් මනාපනම් මනාප බව දැන ගන්නවා අමනාපනම් අමනාප බව දැන ගන්නවා දත්මිටි කාලා මනාපකම යට කරන්න හදන්නේ. ඇයි? නිකම්ම මනාපකම යට කරගෙන ඉන්න බෑ. මනාපකම අමනාපකම එහෙම යට කරගෙන ඉන්න බෑ. ඒක මේ හිතේ ස්වභාවයක් පින්වත්නි. ඒකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුලින් ක්‍රමානුකූලව නිවෙනවා මිසක් ඒකට වෙන විකල්පයක් නැහැ. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. මේ අනුපුබ්බ සික්ඛා කියන එක තමයි මේ හදාගන්නේ. අර මහා සමුද්‍රය උපමා කරලා කියනවානේ හරියට මහා මුහුද ගැඹුරට යන්නේ ක්‍රමානුකූල වගේ එකපාරම ගැඹුරට යන්නේ නැහැ. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ ධර්මයට ආපු ගමන් මනාපමනාපකම් නැති කරලා ඒක යට කරලා දාන්න ඕන කියලා. එහෙම යට කරලා දාන්න පුළුවන්කමක් නැහැ කියලා අපි කියන්නෙත් නැහැ. නමුත් අද ඉන්න මිනිහෙකුට නම් ඒක කරන්නම බෑ. මොකද අපේ හිත තුල කෙලෙස් බලවත් වෙලයි තියෙන්නේ. ධර්මයේ බලවත් වෙච්ච යුගයක් නෙමෙයි ආමිෂයේ බලවත් වෙච්ච යුගයක අපි ඉන්නේ. ආමිෂයේ බලවත් වෙච්ච යුගයක ධර්මයේ බලවත් නොවුනොත් පින්වත්නි ඒ ධර්මයේ බලවත් නොවිච්ච තැනක එයා අනාතයි. මොකද මේ ධර්මයේ වැහෙන්න පුළුවන් හරිය මේ බොහෝ කාලයක් ගිහින් ධර්මයේ දැන් අර ධර්මයේ කාලයක් යනකොට ඒ ධර්මයේ තියෙන තේජස මේ ඒ මිනිසුන්ගේ ජීවිතවලට ඒ උණුසුම වදින්නේ නැහැ. වේපුල්ල මහත්තතා, ලාභග්ග මහත්තතා, බහුසච්ච මහත්තතා, රත්ත්‍ඤ්ඤ මහත්තතා කියලා කියන්නේ බොහෝ දැනුගත් අය ඒ දැනුගත් දේවල්ම ඔළුවේ තියාගෙන ඒ රොඩු ටිකත් එක්කම ධර්මයේ දිහා බැලුවට පස්සේ අර රොඩු ටික පැත්තෙන් ධර්මයේ පේන්නේ. මොකද එයා බොහෝ කාලයක් තුල දෘෂ්ටිගත වෙලා දාගත්ත රොඩු ටිකක් මනස තුල රැව් දිදී තියෙන්නේ. ඒක විද්‍යාවෙන් වෙන්න පුළුවන්. තමන් ඉගෙනගත්ත නොයෙක් විෂය පරාසයන්ගෙන් වෙන්න පුළුවන්. තමන් ගොඩනගාගත්ත සාම්ප්‍රදායික දැනුමෙන් වෙන්න පුළුවන්. ඒ වගේම තමන් අත්දැකීමෙන් ගත්ත පාරම්පරික ඥානයකින් වෙන්න පුළුවන්. කුලය බලය නිලය වගේ තත්වයන් මත වෙන්න පුළුවන්. මේ රොඩු ටිකත් ඔළුවේ තියාගෙන ධර්මයේ දිහා බලනකොට පින්වත්නි ඒ ධර්මයේ දිහා බලන ශ්‍රාවකයාට මේ ධර්මයේ පේන්නේ නිකන් වල් පැල ටිකක් වගේ. රොඩු ටිකක් වගේ පේන්නේ. එතකොට එහෙම ජීවිතයක් නම් තියෙන්නේ එයා පළවෙනි ඒ කියන්නේ ඒ බඳු අවදානමකට අපි වැටිලා ඉවරයි. බොහෝ කාලයක් ගියාමත් බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් යනකොටත් ඒ ශාසනයේ තියෙන තේජස මිනිසුන්ට නොදැනී යන්න පුළුවන්. ඊට පස්සේ ලාභග්ග මහත්තතා ලාභ සත්කාර මතම දායාද වෙලා කියන්නේ ආමිෂයේ මතම දායාද වෙලා ඉන්නකොට ආමිෂයේ පැත්තේ වර්ණනා විතරයි ඇහෙන්නේ. දැන් ඒවා ගොඩාක් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා.
ආමිසේ ලාභග්ග මහත්තතා කියලා කියන්නේ ලාභ සත්කාර වලට දායාද වෙච්ච තැනක ප්‍රපංචකරණයක් මිසක් නිෂ්ප්‍රපංචකරණයක් දකින්න ලැබෙන්නේ නැහැ. මේක මේ ධර්මයේ අයිති වෙන්නේ නිෂ්ප්‍රපංච ශ්‍රාවක භාවයකටයි. එතනයි මුනිවරයෙක් කියන ස්වභාවය බිහි වෙන්නේ. යෝ ජාත මුච්චිච්ච න රෝප යෙය්‍ය බුද්ධ දේශනාව එහෙමයි තියෙන්නේ. ජායන්ත මස්ස නානුප්ප චෙච්චේ තමාහු ඒතං මුනිනං චරන්තං අද්දක්කිසෝ සන්නි පදං මහේසි. බුද්ධ දේශනාවේ තියෙනවා අවබෝධයට පත්වෙච්ච කෙනෙක් බුදු කෙනෙක් නිකලෙස් වෙච්ච උත්තමයෙක් ක්ලේශයන් හිඳලයි තියෙන්නේ. ඉපදීමට හේතු වන ක්ලේශයන් මොකක්වත් දැන් ඒ හිත තුල හටගන්න නැති තැනට අභාවයට පත් කරපු කෙනෙක්. එහෙම කෙනෙකුටයි මුනිවරයෙක් කියලා කියන්නේ. දැන් ක්ලේශයන් උපදින කාරණයත් ක්ලේශයත් නැසලා ක්ලේශයන් උපදින කාරණයත් සමගත් එක් නොවි වාසය කරන ස්වභාවයක් තියෙන්නේ. අනේ ක්ලේශයන් ඇති නොවන ස්වභාවයට එක් නොවි වාසය කරන කෙනාට තමයි පින්වත්නි මුනිවරයා කියලා කියන්නේ. මුනිවරයා කියලා කියන්නේ. ඒ මුනි කියන මුනිවරයාගේ ස්වභාවයට පත්වෙච්ච කෙනෙක් කිසිම දවසක තවදුරටත් භවයක් පැනවෙන තැනකට තමන්ගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ නැහැ. එහෙම ගොඩ නැගෙන්නේ නැති තැනකට හිත හදාගන්න විදිහ තමයි බුදු කෙනෙක් මේ සංයෝජන ප්‍රහාණය කරලා දුකෙන් නිදහස් වෙලා සාංශාරික ජාලයට නැවත සම නොවදින තැනකට හිත හදාගන්න තැනකට ශ්‍රාවකයා පත් කරන්නේ. අද ඒකට මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති භවයටයි. තවදුරටත් භවය ප්‍රාර්ථනා කරන ගතියක් තමයි මිනිසුන්ට තියෙන්නේ. ඒ කියන්නේ නිවන ගැන මිනිස්සු කතා කළාට Tamanගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න නිවනට කලින් තවත් කොහේ හරි ඉපදෙන්න කැමති නැද්ද කියලා. ඔබේ හිත නිවනට කලින් අහම්බු ලෙස බලවත් කුසල සංස්කාර සහ හේතුඵලවල ප්‍රබල ගැළපීමක් තියෙන කෙනෙකුට සසර පිළිබඳ භවය පිළිබඳ අනබිරතියක් මේ මොහොතේ ඉපදිලා තියෙනවා විය හැකි. නමුත් නිවන් සැප ලැබේවා කියලා බෝඩ් වල ගහන ගොඩක් දෙනෙක් භවය ප්‍රාර්ථනා කරමින් ඉන්නේ. ඒක Tamanගේ හෘද සාක්ෂියෙන් දැන් අහලා බලන්න. නැවතත් මේ මනුස්ස ලෝකෙට මෙන්නද කැමති නිවන් දකින්නද කැමති කියලා. ඒකාන්ත වශයෙන් මනුස්ස ලෝකෙට එන්න කැමති පැත්තෙන් අත උස්සනවා. භවයක් පවර ගණ්ඩයි භවයක් පනව ගණ්ඩයි කැමති. සංකාය වත්තූනි පහාය බීජං සිනේහ මස්ස නානුප්ප වෙච්චෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සචේ මුනිං ජාති කයන්ත දස්සී තක්කං පහායන උපේති සංකං. උන්වහන්සේ මතක් කරනවා කෙලෙස් ඉපදීම තරණය කරලා දැම්මොත් අපි කෙලෙස් ඉපදීම තරණය කරපු අය නෙමෙයි අපි කෙලෙස් උපද්දවන අය. ඇයි අපි මේ කෙලෙස් උපද්දවන වැඩපිළිවෙලටම තල්ලුව ලැබෙන විදියටයි අපි ලෞකික ජීවිතේ පරිහරණය කරන්නේ. කෙලෙස් ඉපදීම සම්පූර්ණයෙන්ම තරණය කරලා ඒකෙන් කෙලෙස් උපදින්න නැති විදියට හිත අභාවයට පත් කරගෙන ලෞකික කුසල සමන්ගේ චිත්තසංතානී නසාගෙන සෙනෙහස නම් වූ බීජය වපුරන්නේ නැතුව ස්නේහං මස්ස කියලා කිව්වේ ඒකයි. සෙනෙහස නැමැති බීජය වපුරන්නේ නැතුව ඉපදීම සහ මරණේ සම්පූර්ණයෙන්ම කෙලවරට පැමිණිලා මේ ලෞකික ලෝකයේ තර්කයේද අතහැර දමා තක්කං පහායන උපේති සංකං තර්කයත් අතහැරලා දාලා දිව්‍ය මනුස්ස සංඛ්‍යාත ලෝකයට කවදාවත් නොපැමිණෙන ස්වභාවයට හිතපත් කරගත්ත කෙනාට කියනවා මුනිවරයා කියන්නේ. ඒතර ඒ බඳු ස්වභාවයට හිතපත් කර ගැනීමෙන් තොරව සසරට ප්‍රශංසා කර කවදාවත් මේ නිවන කියලා ස්වභාවයකට අපේ හිත පත් කරගන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒක කවදාවත් අත්දකින්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි. දැන් බලන්න මුලින්ම ආයතනික ප්‍රවේශම හදාගත්තා. ඒ ආයතනික ප්‍රවේශම තුල දැන් මේක හොඳ පැහැදිලිව කිව්වොත් ඒ ආයතනික ප්‍රවේශය තුල එකපාරම මනාපමනාපකම් රහිතව ඉන්න බෑ.
මනාපමනාපකම් රහිතව ඉන්න බැරි නිසා මුලින්ම අපි කිව්වා උපක්‍රමයක් විදියට කමන්නේ මනාපකම් ඔහේ ඇති වුණාවේ අමනාපකමුත් හිත තුල ඔහේ ඇති වුණාවේ මනාපමනාපකම් ඇති වෙනකොට මනාප භවක් උපන් බව විතරක් දැනගෙන ඉන්න. අමනාපකම් දැන් මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද බැරිද? ප්‍රායෝගිකව කරන්න පුළුවන්. මේ බැරි දෙයක් නෙමෙයි කියන්නේ. මේ අහසේ තරු ගේන්න කියලා වගේ එකක් නෙමෙයි කියන්නේ. ඒවා කරන්න බෑනේ. නමුත් මේ ක්‍රමේ කරන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රමේ gedara කරන්න බැරිද? කැලෑවලට යන්න ඕනද? කුටි හොයාගෙන යන්න ඕනද? ආරණ්‍ය වලට යන්න ඕනද? පන්සලට යන්න ඕනද? හාමුදුරුවන්ගේ ළඟට යන්න ඕනද? නැහැ. එහෙම ගිහින් කරන්න පුළුවන් නම් ඒකත් වඩා හොඳයි. නමුත් එහෙම යන්න බෑ. අපිට මේ වැඩ ගොඩාක් තියෙනවා. ඔබ වහන්සේලා කියන ක්‍රමේ බෑ. එහෙම එකකටත් නෙමෙයි අපි කියන්නේ. මේ මොහොතේ ආයතන සංයමය හදාගන්නකෝ පළවෙනියෙන්. හරි සීලයත් අතහැරලා දාන්නකෝ. සීලයකුත් ඕනේ නෑනේ. සීලයත් එපා. මේක කරගන්නකෝ. මේක කරනකොට සීලය නිකම්ම කෙරෙයි. සීලය කියලා අමුතුවෙන් ආයෙ කරන්න දෙයක්වත් නෑ. පින්වත්නි, නිවන ගැන හිත හදාගෙන නිවනට මම කවදා හරි ඉක්මනින් හිත මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවනට හිත පත් කරගන්නවා කියන අදහසින් ආයතන පරිහරණය කරන්න. ඒ පරිහරණය කරනකොට මනාප රූප වලට ඇස් පියාගන්න යන්න එපා. මනාප ශබ්ද බොහෝම ලස්සන සින්දු ඇහෙනකොට කන් දෙකට ඇඹ ගහගන්න යන්න එපා. ඒ සින්දු ඇහෙන තැනින් දුවන්නත් එපා. ඒ සින්දුව ඇහුණාවේ. ඒ රූප හේ පෙනුණාවේ. ඒ ගඳ සුවඳ දැනුණාවේ. ඒ රස දැනුණාවේ. ඒ පහස දැනුණාවේ. දැනෙනකොට එකක් දැනගෙන ඉන්නකෝ. සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකෙක් මේක දන්නේ නැහැ. ඔබ දැනගෙන ඉන්න මේ රූපේ නිසා මගේ හිත මනාපකමක් උපන්නා. එක්කෝ මේ රූපේ නිසා මගේ හිත අමනාපකමක් උපන්නා. ඔන්න ඔච්චරක් දැනගෙන ඉන්න. ඔච්චරක් දැනගෙන හිටියාම මුලින්ම ඇති. ඊට පස්සේ මේ මනාප අමනාපකම් ගැන හොඳට හොයන්න. මොනවද මේ මනාප වෙනවා කියන්නේ? අමනාප වෙනවා කියලා හොයන්න. හොයලා පින්වත්නි, එහෙම හොයාගෙන ඉස්සරහට යනකොට එතකොට මේ Tamanගේ ක්‍රියාකාරකම් තුල හිත දුවනකොට දුවන බව දැන දන්නවා. එච්චරයි. දුවන බව දන්න එකත් ලොකු දෙයක් නේ. මොකක්වත් දන්නේ නැති තැනක හිත දුවනවා කියලා දැනගෙන ඉන්න එක. එහෙම දැනගෙන ඉන්නකොට ඔන්න එතන පින්වත්නි, ඉදිරියට යන ශ්‍රාවකයෙක් අර ඔය විදියට කරන ගිහින් නමුත් දැන් මේ සංස්කාර ධර්මයන් හිතට નિરાයාසයෙන් ගලාගෙන යනවා. ඕක બ્લોක් කරන්න බෑ කිසිම හේතුවක් නිසා. ඕක ගලනවාමයි. ඕක ගලන එක නවත්තන්නේ අරහත්වයේදී. සංකාර ධර්මයන් හිතට ගලාගෙන ඉන එක નિરાයාසයෙන් නවත්තලා දාන එකටම තමයි අරහත්වය කියලා කියන්නේ. රාගය, පටිගය, ඊට පස්සේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව කී ඔය කතා කරන ඔක්කොම සද්ධාව, ඔක්කොම සංස්කාර තමයි හිතට ගලාගෙන ඉන්නේ. මේ විදියට පින්වත්නි, Tamanගේ හිත පැත්තට නොයෙක් සංස්කාර ධර්මයන් ගලාගෙන ආවට කාර්යකුත් නැහැ. ඒවා નિરાයාසයෙන් ගලනවා. ඒවා වහලා තියන්න බෑ. දැන් හැබැයි එකක් හම්බුණා, පොඩි තැනක් හම්බුණා. සංස්කාර ධර්මයන් හිතට ගලන් නැතුව ඉන්න විදියට ටික වෙලාවක් ඉන්න පුළුවන්. ජීවිතේම ඉන්න බෑ. මොකද්ද? අර සමත භාවනාව පුහුණු කරනවා. සම්මා සමාධිය එක පැත්තක් ඒක. සම්මා සමාධියේ පරිපූර්ණත්වයේ නෙමේ පොඩි කොටසක් සම්මා සමාධිය. සමා උබුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, අසුභය, මරණ සතිය ඕවා වඩනකොට මෛත්‍රිය, ආනාපාන ඕවා වඩනකොට පින්වත්නි, වඩාගෙන යනකොට ඔය භාවනාව තුල සංස්කාර ධර්මයන් හිතට ගලන්නේ නැතුව අර භාවනා අරමුණ තුලම හිත පිහිටලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒකත් අපි නිකන් කියමු පළවෙනි ධ්‍යානය කියලා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතයිනේ පළවෙනි ධ්‍යාන. විතර්කයක් තියෙනවා, හුත්තට විචාරයක් තියෙනවා, අර අරමුණටම හිත පැතිරිච්ච ගතියකුත් තියෙනවා. හුස්ම නම් බලන්නේ ආනාපාන සතිය නම් හුස්ම රැල්ලට හුත්තට හිත පැතිරිලා විහිදිලා පවතිනවා. ඊට පස්සේ ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් මොකක්වත් සංකාර අර මුලින් නිකන් මනාපමනාපකම් දෙක ඉන්නකොට වගේ සංකාර ගලන්නෙත් නෑ දැන් හිතට. හොත්තටම ඒකාග්‍රතාවයේ තියෙනවා. හිත සමගම භාවනා අරමුණත් උපදිනවා වගේ
එච්චරට තියුණුයි. දැන් ඔන්න සංකාර ගලන්නේ. හැබැයි මේකත් తాවකාලික පැලැස්තරයක්. මොකද පැය 24 එක දිගට නතර නොකර භාවනා කරන්න පුළුවන් මිනිහෙකුත් නෑ. ඒක ප්‍රායෝගිකව කරන්නත් බෑ. ප්‍රායෝගිකව කරන්න බැරි නිසා දැන් ඉතින් සංකාර ධර්මයන් හිතට ගලන්නේ. හැබැයි භාවනාවෙන් නැගිට ගමම්ම ආයෙත් ඇස පැත්තෙනුත් නොයෙක් සංකාර ගලාගෙන නිරායාසයෙන් එනවා. කන පැත්තෙනුත් නොයෙක් සංස්කාර ධර්ම හිත පැත්තට ගලාගෙන එනවා. නාසය පැත්තෙනුත් නොයෙක් සංකාර ධර්මයන් හිත පැත්තට ගලාගෙන එනවා. දිව පැත්තෙනුත් සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන එනවා. කය පැත්තෙනුත් සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන එනවා. දැන් සංකාර ගලන එක නවතින්නේ නැහැ. හැබැයි දැන් දන්නවා සංකාර ගලන එක නැවතිච්ච තැනකුත් තියෙනවා. අර භාවනාව තුළ සමත භාවනාව කියලා කියන්නේ ඒකයි. දැන් දන්නවා දැන් පොඩි අත්දැකීමක් තියෙනවා සංස්කාර ගලන් නැතුව ඉන්න එක කොච්චර හොඳයිද ගලන එක කොයිතරම් හොඳයිද කියලා. දැන් ගලන එක දැන් සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනෙක් හිතන්නේම සංකාර ගලන එක හොඳයි කියලා. දැන් මෙයාට අවබෝධයක් තියෙනවා. දැන් මේ සංකාර ගලන් නැතුව ඉන්න එක අතර මොනතරම් ශාන්තද ඇයි අර පළවෙනි ධානය තුල විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඒවත් දැකලා තියෙනවනේ. එතකොට බලනවා ඒ ප්‍රීතිය කොහොමද මේ ප්‍රීතිය කොහොමද? මොන ප්‍රීතියද? සංකාර ගලන එක මත ප්‍රීතියකේ බඳු එකක්ද සංකාර නොගැලීම මත ඇති වෙන ප්‍රීතිය වෙන එක. එතකොට පින්වත්නි සංකාර හැම පැත්තෙම ගලාගෙන ආවත් ඒක ඊටාම ස්වල්ප දෙයක්. සංකාර නොගැලීම මත විනාඩි 15ක්ද 20ක්ද පැයක්ද දෙකක්දනේ ඒකමයි ශාන්ත ඒකමයි ප්‍රණීත. දැන් ඉතින් ප්‍රණීත ශාන්ත භාවයටයි හිත බර. දැන් ඒකටයි බර. දැන් සංකාර නොගලන තැනකුත් එයාට හම්බ වුණා. ඒ සංකාර නොගලපු හිතක් තුළ එයාට තේරෙනවා මේක ස්ථාවර කරගන්න ඕන. කොහොම හරි හැම වෙලාවකම සංකාර ගලන්නේ නැතුව ඒ ප්‍රීතිය සුඛය පස්සද්ධිය ඒකාග්‍රතාවය සහිත ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉන්න බෑ වෙන විකල්පයකුත් නැහැ. ඉන්න බැරි නිසා ඒගොල්ලෝ ඒ ಭಾರತයේ මිනිස්සු කල්පනා කළා හොඳම දේ බඹලෝ යන්නේ. බඹලෝ ගියාට පස්සේ බඹලෝ තියෙන ස්ථාවර භාවයත් ඒගොල්ලෝ දැනන් හිටියා. ඒක මං කියන්න යන්නේ අපේ දේශනාවට කාලය ඉවර වෙන නිසා. ඒ නිසා ඒගොල්ලෝ බඹලෝ යන්න තීරණය කළා. මෙහි බෑ සංකාර ගාලන එක නවත්ත ගන්න බෑ. භාවනා කරන එක විතරයි තියෙන්නේ. එහෙනම් ගැඹුරු භාවනා ක්‍රම ගැන ಭಾರತೀಯ හැදෑරීමක් තිබ්බද නැද්ද? තිබ්බා. ඒකට බුදුදහම විකල්පයක් භාගතුන් වහන්සේගේ හදමණ්ඩලයේ විකල්පයක් උපන්නා. මේ සංකාර ධර්මයන් හිතට ගලන එක සදාකාලිකවම නතර කරලා දොර වහලා කවදාවත් සංකාර ගලන්නේ නැහැ. නිරායාසයෙන්ම ගලන්නේ නැති තැනකට හිත හදාගන්න. ඒකට කියනවා විපස්සනාව කියලා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හුලක් වශයෙන් ගඩුවක් වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් අනුන්ට අයිති දෙයක් වශයෙන් තමන්ගේම ස්කන්ධ ලෝකය දිහා විපස්සනා කරන එක අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා ඊට පස්සේ විරාගානුපස්සනා නිරෝධානුපස්සනා නිබ්බිදානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා කියලා අනුපස්සනා 7ක් පෙන්වුවා. ඔන්න ඔය අනුපස්සනා 7 ඔස්සේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ විපස්සනා කරනකොට රූපයේද වේදනාවද සංඥාවද සංකාරයේද විඥානයේද විදර්ශනා කරනකොට අජ්ජත් බහිද්ද වශයෙන් ඇතුළටද එළියටද විදර්ශනා කරනකොට අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අතීතයටත් අනාගතයටත් වර්තමානයටත් තියෙන පස් තැනකදී අනුපස්සනා වශයෙන් විපස්සනා කරනකොට තමන්ගේ හිතේ මනාප අමනාපකම් කාමරාග පටික ගැලවි කැඩි යනවා. නැත්තටම නැති වෙලා යනවා. ඒ නැත්තටම නැති වෙච්ච ස්වභාවය තුල සංස්කාර ධර්මයන් මොකක්වත් ගලන්නේ සෙනෙහසේ බීජ ඉවරයි එතන. කිසිවක් පිළිබඳ අපේක්ෂා සහිත භාවයක් නැහැ. දැන් මනාපත් නැහැ අමනාපත් නැහැ. ඒක හිත තුල નિરાයාසයෙන් උද්ගත වෙන තත්වයක් විදියට ඒ උත්තමයාගේ හිත තුල සාමාන්‍ය ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හිත තුල සාමාන්‍ය ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සාමාන්‍ය ස්වභාවය තුල අර මුලින් හදාගත්ත මේ සියලු තැනදී මනාපමනාපකම් ඇති නොවන විදියට හිත විමුක්ත ස්වභාවයකට Tamanගේ හිතපත් වෙනවා.
එතන තමයි අපි කියන්නේ අර දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැක්කහම දැක්කා විතරයි. හැබැයි දැක්කහම දැක්කා විතරයි කියලා අතහැරෙනවම නෙමෙයි. අතහැරෙන එක નિરાයාසයෙන් ඇති වෙනවා. දැන් ඉස්සෙල්ලා මොකක්ද උනේ? සංකාර ගලන එක નિરાයාසයෙන් වුණා. දැන් අතහැරෙන එක નિરાයාසයෙන් වෙනවා. සංකාර ගලන්නේ අතහැරෙන එක નિરાයාසයෙන් වෙනවා. අවශ්‍ය නම් කල්පනා කරලා බලන්න පුළුවන්. අවශ්‍ය නම් රහතන් වහන්සේ නමකට කල්පනා කරලා බලන්න පුළුවන්. ඒක අවශ්‍ය නම් කරලා බලන්න පුළුවන්. එහෙම නැතු මේ මතකේ මොකක්වත් නැතුව, රහ මොකක්වත් දැනෙන්නේ නැතුව, රූප ලස්සන මොකක්වත් පේන්නේ නැතුව එහෙම එකක් නෙමෙයි. අර එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. අවුරුදු 8ක් විතර ඒ ගල් ගුහාවේ ඉඳලා තියෙනවා. ඒ ගල් ගුහාවේ බිත්තිවල මේ ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ බිත්තිවල ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා. මේ ඒ චිත්‍රවල තිබිලා තියෙන්නේ මේ ඔය ඒ කාලේ ජාතක පොත් වහන්සේ තුල තිබුණු ජාතක කතා අනුසාරයෙන් ඇඳපු චිත්‍ර තිබිලා තියෙනවා. ඒ අවුරුදු 8ක් විතර එක මේ ගල් ගුහාවේ උන්වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. අවුරුදු 8ක් කියන්නේ පොඩි කාලයක්දනේ. අවුරුදු 8ක් මේ ගල් ගුහාවේ මේ ස්වාමීන් වහන්සේ වැඩ හිටියා. අවුරුදු 8ක් මේ හාමුදුරුවෝ මේ ගල් ගුහාවේ වැඩ හිටියට පින්වත්නි මේ අවුරුදු 8ටම අලුතෙන් හාමුදුරුවෝ වාගයක් ඇවිල්ලා ඒ හාමුදුරුවෝ මේ බිත්තිවල දැකපු ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා දකිද්දි මේ කියලා තිනවා ස්වාමීනි බලන්න මේ චිත්‍ර හරි ලස්සනයි නේද කියලා. එතකොට තමයි ඔලුව උස්සලා බලලා තියෙන්නේ. එතකොට තමයි දැකලා තිනවා මේ බිත්තිවල චිත්‍රයක් තියෙනවා කියලා. ඒ ඉන්ද්‍රිය සංවරය මේ નિરાයාසයෙන් තද කරලා දත් මිටි කාලා ඇති කරගත් එකක් නෙමෙයි. ඒ කියන්නේ පින්වත්නි අවුරුදු 8ක් ඒ චිත්‍ර දැකලා නැහැ. දැකලා නැහැ කියලා කියන්නේ ඒ චිත්‍ර නිසා ප්‍රපංචකරණය. දැන් අපිට දැන් සාමාන්‍ය කෙනෙක් උන්වහන්සේ ගල් බිත්තිය දකින්න ඇති චිත්‍රේ නොදැක. දැන් අපිට බිත්තියක ලස්සන චිත්‍රයක් ඇඳලා අපි හිතමු කාන්තාවක්ගේ රූපයක් අඳිනවා කියලා අඩනිරුවත් දැන් බාගෙට ඇඳපු රූප එහෙම හරියට තියෙනවනේ. රූපවල අවුලක් නැහැ තමයි. නමුත් ඒවා දැක්කම අපි කැළඹෙනවනේ. අපේ අවුලක් තියෙනවනේ. බිත්තියක ලස්සනට රූපයක් ඇඳලා ලස්සනයි කියලා හිතන රූපයක් ඇඳලා බාගෙට ඇඳගත්ත රූප හරියට අඳිනවා. ඒවට කැමති. මොකද රාගය හොඳට මේ කාලේ රාගය හොඳට විකිනෙනවා. කෙලෙස් වලට ලොකු තල්ලුවක් හම්බෙන යුගයකනේ. කෙලෙස් බලවත් වෙච්ච යුගයකනේ ඔබයි මමයි නැවතිලා ඉන්නේ. එතකොට කෙලෙස් බලවත් වෙච්ච ලෝකයක ඒ බඳු රූපයක් යම් පුද්ගලයෙක් දැක්කොත් ඒ රූපය දැකපු තැන ඒ පුද්ගලයාට මොනවා හිතෙයිද? ඒ රූපය දැක්කට පස්සේ ඒ පුද්ගලයාට හිතෙන්නේ කුමක්ද? ඒ පුද්ගලයාට හිතෙන්නේ ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් දැන් අපි මෙහෙමම හිතමු. දැන් බිත්තියේ රූපය ඇඳලා කවුරු හරි මිනිහෙක් කියනවා මේ බිත්තිය පැත්ත බලන්න කියලා. දැන් බලන්න කිව්වේ මොකද්ද? බිත්තිය පැත්ත. බලපු ගමන් එයාට මොකද්ද පේන්නේ? බලපු ගමන්ම පේන්නේ අර කාන්තා ඡායාවද නැද්ද? කාන්තා ඡායාව. ඊට පස්සේ ඒ කාන්තා ඡායාව දැකලා නිකම්ම අතහැරෙනව නෙමෙයි. ඒ කාන්තා ඡායාව දැක්කට පස්සේ යාගේ රාගානුසයත් වැඩෙනවා. ඊට පස්සේ ඒ ඔස්සේ සංඥාත් පහළ වෙනවා. ඒ ඔස්සේ සුඛ රාගයට බර සුඛ වේදනාවකුත් ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රපංචකරණීකුත් වෙනවා. ගොඩක් සංකල්පයකයා ගනුදෙනු කරනවා රූපේ පදනම් කරගෙන. එතකොට මේ බඳු ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. හැබැයි ඔය චිත්‍රය ඇඳලා තියෙන තැනම මේ සම්පූර්ණයෙන්ම විදර්ශනා කරලා ඉවර වෙච්ච කෙනෙකුට ඕක පෙන්නුවොත් විදර්ශනාව තුළ ප්‍රත්‍යක්ෂ වෙච්ච කලයුත්ත කරලා ඉවර වෙච්ච බඹසර නිමා වෙච්ච කෙනෙකුට කිව්වොත් මේ උත්තමයන් වහන්සේ ආර්යයන් වහන්සේ මේ බිත්තිය දිහා බලන්න කියලා කිව්වොත් උන්වහන්සේ ඒකාන්ත වශයෙන් බිත්තියයි දකින්නේ අර රූපේ අභිබව. අපේ අවබෝධයට පත් වෙච්ච කෙනෙකුයි සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුයි ස්වභාවය ඕක තමයි. ඇයි දැක්ක තැන අතහැරනවා. අවශ්‍ය නම් ඕනනම් කල්පනා කරලා බලන්නත් පුළුවන්. නිරායාසයෙන් ඇති වෙනවා. දැන් සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුගේ ස්වභාවය නිරායාසයෙන් සංකාර ගලන එක. අවබෝධයට පත් වෙච්ච කෙනෙකුගේ ස්වභාවය තමයි නිරායාසයෙන් සංකාර නොගලන එක. අන්න රහතන් වහන්සේ සහ අන්ධබාල පෘථග්ජනයා අතර වෙනස. එතනට හිත හදා ගැනීම තුළ තමයි සංයෝජන ධර්ම ගැටවිලා යන්නේ. මනාපමනාපකම් කාමරාග පටික ගැලවිලා යනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමස් මුලින්ම ගැලවිලා යනවා.
අන්න ඒ බඳු ආකාරයකින් ක්‍රමානුකූලව හිත පුහුණු කරපු ශ්‍රාවක භාවයක් පිණිස අද මේ බොහෝම සරලව ඉතා පැහැදිලිව කරපු දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ගල්කිස්සේ පදිංචි සන්ධ්‍යා, ගංගානාත්, පද්මිනී යන දූදරු පිරිස එකතු වෙලා. ඒ හැම දිනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.